ඔන්න ඉතින් අද අපි ආවා වේල්ස් අලුත් අවුරුදු උත්සවයට. ඉතින් අපි හැමදාම ඔයාලට බ්‍රිස්ටල් අලුත් අවුරුදු උත්සවයේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් අද ඉස්සෙල්ලාම අපි වේල්ස් අලුත් අවුරුදු උත්සවයට ආව බලන්න. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා, ගොඩක් ස්ටෝල්ස් තියෙනවා, ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද අපිට අලුත් දේවල් බලා ගන්න පුළුවන් කියලා වේල්ස් අලුත් උත්සවයේ. සනසානෙ තුනලවා හිරු මගුලට හින හෙන්නයි රුවරුණා පද බඳනා සිත සනහානෙ තුනලවා හිරු මගුලට හින හෙන්නයි ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැතෙන මුල දිගු ගමනක් යන්නයි අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැතෙන මුල දිගු ගමනක් යන්නයි හිනා කවුද කතා අත විතරක් අපයි කිරිවදිනා හෙට දිනේ අලුත් පැලක් සනසානෙ තුනලවා හිරු මගුලට හින හෙන්නයි රුවරුණා පද බඳනා සිත සනහානෙ තුනලවා හිරු මගුලට හින හෙන්නයි රුණා පද බඳනා සිත සනහානෙ තුනලවා ඔන්න ඉතින් එංගලන්තේ ඇවිල්ලා තවසකට පොලිස් නිලධාරියෙකුත් උඩා. Traffic police. I'm UK police. My UK police going කරනද? What is the problem? Thank you so much. Thank you so much. Cheers. Thank you much. That's cool. Madhush Milan
සමගින් චනත් මේ වේල්ස් අපේ සංවිධානයේ විධායක කමිටු ඡායාරූපය තමයි මේ. ඉතින් ඔන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කැවිලි කියන එක. මේ අලුත් අවුරුද්දේ හැමෝම හොයන දෙයක් තමයි කැවිලි කියන එක. ඉතින් හැමෝම ආසයි ගෙදර හදපු කැවිලි ටිකක් ගන්න. හැමෝටම මේ තියෙන බිසි ලයිෆ් එකත් එක්ක හදාගන්න බැරි අයට හොඳටම ගැලපෙන තැනක් තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මොකද්ද නම? ඔකේ මොකද්ද රසට එන්නේ? හෙළ රසට. ඒකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි අක්කත් එක්ක පොඩක් ඇත්තටම විශේෂයෙන් කියන්න ඕනේ අක්කලා ගෙදර හදන කැවිලි තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලටත් ඕනනම් පුළුවන් ගෙදර හදපු කැවිලි මේ අලුත් අවුරුද්දට ඕඩර් කරගන්න අක්කලාගෙන්. ඉතින් අපි අක්කගෙන් අහලා බලමු කොහොමද ඔයාලට ඕඩර් එකක් දානවා නම් කොහොමද දාන්න පුළුවන් මොනවද තියෙන්නේ WhatsApp එකෙන්ද කොහොමද කියලා අපි පොඩක් අහලා බලමු. ඇත්තටම හෙළරසට in UK කියලා හෙළරසට in UK කියලා Facebook page එකක් තියෙනවා. ඒක හරහා ඔයගලන්ට පුළුවන් දැනගන්න අපි උනාට කරන ප්‍රොඩක්ට් ඔක්කොම දේවල්. අනිත් ඒවා ඔයගලන්ට අවශ්‍ය දේවල් ඕඩර් කරන්න පුළුවන් WhatsApp එක හරහා. අකේ ඒ වගේ පොඩක් කියන්නකෝ මොනවද ඔයාලා ගාව තියෙන ප්‍රොඩක්ට්ස් කියලා කට්ටියට දැනගන්න මොන වගේ වද තියෙන්නේ කියලා. අපි ළඟ තියෙනවා ආස්මි, කොණ්ඩ කැවුම්, මුං කැවුම්, පොල් ටොපි, කිරි ටොපි, නාරං කැවුම්, මස්කට්, රුලන් ආලුව, දොදොල්, ලැවරියා, කේක්ස් ಜಾති තියෙනවා, කොකිස් ඔක්කොම මේ සිංහල අවුරුදු මේසෙට අවශ්‍ය කරන හැම දෙයක්ම. ඔව් ඒක තමයි අවුරුදු මේස්. කලර්ෆුල් අවුරුදු ටේබල් එකක් ඔයගලන්ට හදා ගන්න පුළුවන් අපෙන් කැවිලි ඕඩර් කරොත්. ඔව් ඒක තමයි මේ අවුරුදු මේසෙට ඕන හැම දෙයක්ම කියන්න කියන්නේ නැති දෙයක් කියලා නැහැ හැමදේම තියෙනවා මෙතන. ඉතින් අක්කි ඇත්ත මේ ඔයාලා ගෙදරම තමයි මේ ඔක්කොම හදන්නේ නේ. ඔව් ගෙදර කරන්නේ. ඔව් ඉතින් එහෙනම් ඔන්න ඔයාලටත් පුළුවන් මේ ගෙදර හදපු කැවිලි ඕඩර් කරගන්න අක්කලාගෙන්. අනේ ලැවරියා තියෙනවා අපි ලැවරියා ගමුද? අක්කේ අපිට ලැවරියා දෙකක් දෙන්නකෝ. කාලෙකට පස්සේ තමයි මේ ලැවරියා දැක්කේ. ඉතින් ඔන්න අක්කගෙන් අපි හෙළ රස දෙකෙන් ලැවරියා එකක් කාලා බලන්න යන්නේ. අක්කේ කම්මට දෙන්නකෝ. මෙහෙම ගන්න දෙන්නකෝ. රසයි. ඔයාලත් රස බලන්න. එහෙනම් අක්කගේ අපි දාන්නම් ෆෝන් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට වීඩියෝ එකෙත් පේනවා. ඉතින් එහෙනම් හෙළ රසට එකකින් ඔයාලත් අරගෙන බලන්න රස කොහොමද කියලා. ඉතින් අපිට හම්බුණා හොඳ යාළුවෙක්. ඉතින් අපේ කෙනෙක් මොකද අපිත් එක්කම YouTube channel කරන තව කෙනෙක් ඔයාලා හොඳටම දන්න කෙනෙක් travel ඉතව. ඉතින් කොහොමද සුබලුත් අවුරුද්දක් වේවා. ඉතින් මොකද වෙන්නේ? ඉතින් හොඳයි අපි ආවා ඉතින් මේ වේල්ස් අවුරුදු උත්සවවල යනවත් මෙහෙ නෙමෙයි මෙහෙ මම දැන් මෙහෙ නෙමෙයි මම බර්මින්ගම් ඉන්නේ. ඉතින් වේල්ස් වල තමයි අපි හිටියේ. ඉතින් වේල්ස් වල සෑහෙන වීඩියෝස් කරේ. ඉතින් වේල්ස් මිස් වෙනවා සෑහෙන්න. ඉතින් ඒක හින්දා බර්මින්ගම් ඉඳන් වේල්ස් වලට ආවා. අලුත් අවුරුදු බලලා ඉතින් හම්බෙලා පරණ අලුත් ඉන්න සෑහෙන්න නේ. ඉතින් පොඩි ෆන් එකක් දාලා යන්නද ආවා. ඉතින් ඇත්තටම අපිත් ආ බ්‍රිස්ටල් ඉඳලා බ්‍රිස්ටල් ඉඳලා ඉතින් අපිත් ආ පොඩ්ඩක් වේල්ස් අවුරුදු උත්සව බලලා පොඩ්ඩක් වීඩියෝ එකක් කට්ටියට කරන්නත් එක අපි ආවා ඉතින්. ඒසර වීඩියෝස් දෙකම එකට යනවා සින්න තියෙන්නේ. ඇත්තටම අපි ඉතින් සහයෝගයෙන් කරමු නේ. මාත් ගොඩක් දකිනවා දැන් ගොඩක් මේ YouTube channels එක අපේ කට්ටිය හොඳට ගොඩක් කරම TikTok එකෙත් ගොඩක් සෑහෙන්න කියන දෙයක් තමයි මේ ඩිමෝටිවේට් වෙන්න එපා කියලා. මොකද සෑහෙන්න අපි අලුත් channel පටන් ගන්නවා. අලුත් channel පටන් ගද්දි සෑහෙන්න මේ ප්‍රහාරත් එනවා. මම ඒක ගැන සෑහෙන්න කතා කරනවා අපේ channel එකේ. ඉතින් මේ හොඳට කරගෙන wish you all the best. Thank you so much. ඉතින් ඔයාලටත් අපි සුබ පතනවා. ඉතින් සතුටුයි හම්බුණාට. අපි ඉස්සරහ තරගවලදී හම්බ වෙනවා. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නවා ඒත් ඔයාලා ආසම තැනක් තමයි. ඔයාලා හැමතිස්සෙම හොයන දෙයක් ලංකාවේ එළවලු. මොකද පිටරට කිද්දි ඔයාලට ලංකාවේ එළවලු හොයාගන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔයාලා හැමතිස්සෙම ලංකාවේ එළවලු ගන්න පුළුවන් කොහෙන්ද කියලා හොයනවානේ. ඉතින් අපිට හම්බුණා යොචි ලංකා LTD. ඉතින් අපි ගිහිල්ලා අයියත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු මොනවද තියෙන එළවලු කොහොමද ගෙන්නන්නේ කොයි විදිහටද ඔයාලට ගන්න පුළුවන්. එහෙම කියලා අපි පොඩ්ඩක් අයියත් එක්ක කතා කරලා බලමු. ගොඩක් එළවලු ජාති නම් තියෙනවා පේනවා. ඉතින් ආසයි මටත් ගන්න ගොඩක් දේවල් අපි කතා කරලා බලමු. අන්න මං ගත්තා රම්පේ කරපිංචා මං තව ගන්නවා. තව ආස දෙයක් තියෙනවා. ආස දෙයක් කියන්නේ අපිට හම්බුනේම නැති දෙයක් UK ආවට පස්සේ කොහිල
කොහිල එලවලු ගොඩක් අරගෙන තියාගන්න හරිම බරයි නෙමෙයි වැටෙනවා වැඩි නිසා මේ තාමත් දෙවුල් ගෙඩියක් ගන්න ඕනේ දෙවුල් මෙහෙ දැන් මෙහි ආවට පස්සේ මේ දෙවුල් දැක්කමයි ඇත්තටම දෙවුල් හම්බුනේම නෑ ඉතින් දෙවුල් ගෙඩියකුත් ගන්න ඕනේ මේ මට ගන්න විදිහක් නැතු වෙන්නේ බඩු වැඩි ගත්තා බොහොම ස්තුතියි සුබවතෝරුද්දක් වේවා සේම වේවා Right. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ අයියේ නම් මොකද මේ යෝචි ලංකා යෝචි ලංකා ස්ටෝල් එකට. ඉතින් ඇත්තටම අයියා බිසි. අපි කලින් වීඩියෝ කරන්න ආවට අයියා ඇත්තටම බිසි. ඔව්. ඉතින් ඒ නිසා අපි දැන් මෙහෙමම බඩු අරගෙන මෙහෙමම අපි කරන්න ආවා. ඉතින් අයියා ඔහොමම කියන්නකෝ ඔයාලා ගාව සාමාන්‍යයෙන් තියෙන එළවලු මොනවාද කොහොමද කියලා. අපිට ලංකාවේ අපි හැම දෙයක්ම වගේ තියෙනවා ලංකාවෙන් අපිට ගේන්න පුළුවන් හැමදේම ගේනවා. එතකොට ඒ කියන්නේ කොළ වර්ග ගත්තොත් අපි කැඳ මික්ස් කැඳ කොළ වර්ග ඉඳලා passion fruit පැකට් එකේ ලීව්ස් පැකට් එකේ ඉඳලා හැමදේම එනවා. ඊට අමතරව ඉතින් අනිත් හැම එළවලු වර්ගයක්වත් එනවා අපි ගාව fresh අපි එන්නේ weekly once එනවා අපි හැම week එකකම එනවා මේ fresh vegetables. ඉතින් ඕන කෙනෙකුට අපිට අපෙන් ගන්න ඕන නම් එළවලු අපි සාමාන්‍ය දැන් කරනවා group හදලා එක පැති වලට අපි week එකේ දවස් දාගෙන එහෙම විසිට් කරනවා මොකද එතකොට ඕනම කෙනෙකුට fresh vegetables ගන්න පුළුවන් online order කරලා පළක්ලාට යනකොට ඒගොල්ලන්ට හම්බ වෙන දවස් ගන්න එහෙම වෙනවා quality එක නැතුව යන vegetables ඒකයි අපි අර විදියට කරන්නේ ඉතින් කට්ටිය කැමති නම් ඕන වෙලාවක අපේ නම්බර් එක share කරන්න පුළුවන් මගේ නම්බර් එක 073 999 47463 මගේ නම ඩෙස්මන් මගේ වයිෆ් ගේ නම්බර් එක 07490085058 එයාගේ නම රුවිනි ඉතින් ඔයගොල්ලන්ට ඔන්ලයින් කතා කරලා ඒක සයිට් ඔයගොල්ලෝ ඉන්න පැත්තේ group එකක් හදාගෙන අපිට කතා කරලා කියන්න අපිට ඔයගොල්ලෝ ඩිලිවරි එක දෙන්න පුළුවන් right හරි ඔන්න එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙම වේවා ඉතින් එහෙනම් ඔයාලට ෆ්‍රෙෂ් පිට එළවලු ගන්න ඕන නම් ඉතින් ඔයාලගේ පැත්තේ ඔන්න අයියා ඔයාලගේ පැත්තට එනවා ඔයාලා කතා කරන්න ඔයාලා කට්ටියක් එකතු වෙලා ඉතින් එතකොට ඔයාලගේ පැත්තට ඇවිල්ලා ඔයාලට ෆ්‍රෙෂ් පිටම ගන්න පුළුවන් වගේම ඔයාලට ඒතර ඩෙලිවරි charge එකක් නැතුව ගන්නත් හැකියාවක් තියෙනවා මොකද නැත්තම් ඔයාලට ඩෙලිවර් කරගන්න ගියාම මේකටත් එක්ස්ට්‍රා charge එකක් යනවා ඉතින් එහෙනම් ඔන්න හොඳ අවස්ථාවක් ඉතින් අපි ගත්ත එළවලු ගොඩක් එහෙනම් ඔයාලත් කතා කරලා ඔයාලට ඕනේ ඕඩර් කරගන්න. ඕඩර් කරගන්න. We will also now be starting the donut race for age group 5 to 8. If you age between 5 to 8, please go towards the red flag to participate. We are going to start the race soon. When I say 1, 2, 3, you run towards your donut. There's only 20 donuts. If you don't have one, you're automatically out. You can't touch it. You have to keep your hands behind your back. Is everyone ready? I can't hear you. Keep your hands back. You can't touch the donut. Okay, 3, 2, 1. Hand back, hand back. Hands back. You have to keep your hands back. ඉතින්
ඉතින් දැන් අපි ඔන්න ඇවිල්ලා ඉන්නවා මේක ඇත්තටම මෙහෙමයි. ඔයාලට පහසු විදිහට දේවල් හදලා තියෙනවා. ඒ කියන්නේ පවුඩර් කරලා දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දියුල් කියන එක ඔයාලට ගෙඩි පිටින් ගත්තම ටිකක් අමාරුයි කරදරයි. ඉතින් ඒක පවුඩර් කරලා හදලා තියෙන. ඒක ඔයාලට ලේසි හදාගන්න. ඉතින් ඒ වගේ ලංකාවේ ප්‍රොඩක්ට්ස් සිලෝන් ඩීසා ස්ටෝල් එකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා wood apple powder තියෙනවා. ඊට පස්සේ belly fruit තියෙනවා. ඊට අමතරව chili paste වගේ ඒවා තියෙනවා. මෙතන තියෙනවා spicy fruits bite mix. අපි පොඩ අක්කත් එක්ක කතා කරලා බලමු. ඔකේ ඉතින් අපිට කියන්නකො පොඩවන්න ඔයාලා ගාව තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. සුබලුදා අපි කරන්නේ දැන් මේ ඩිහයිඩ්‍රේට් ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ විචලනය කරලා ආහාර විචලනය කරලා ලංකාවේ දැන් ටෝන් කරනම් මේ වෙද්දී එළවලු පළතුරු ගොඩාක් වෙලාට අවුරුද්ද වාර්ෂිකව විසි කරනවා. එතකොට දැන් ඒ වලින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් ඩිහයිඩ්‍රේට් ප්‍රොඩක්ට්ස් කරන්නේ මේ ආහාර වේලලා කල් තබා ගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. පවුඩර් ෆෝම් එකට හරවලා දැන් මේක ගත්තොත් ජැක් ෆෘට් ඒ කියන්නේ කොස් එක මේකෙන් කිරි කොස් හදන්න පුළුවන්. මේක කිලෝ එකක් ෆ්‍රෙෂ් කිලෝ එකක් වේලන්න ඕන ග්‍රෑම් 100ක් ගන්න. ඒ වගේ තමයි මේක තියෙනවා මෙතන මේ මිල්ක් කටරළු තේක තියෙනවා. අපි හදලා තියෙනවා හිබිස්කස් එක රතු අද මල් වලින් ඉතින් ඇත්තටම මේ ඔයාලට ගොඩක් වටින ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා පහසු විදිහට ගන්න පුළුවන් විදිහට. ඉතින් ආකේ ඔයා කියන්නකො කොහොමද ඔයාලගේ ප්‍රොඩක්ට්ස් ගන්නවා නම් ඕඩර් කරගන්න පුළුවන් විදිය කොහොමද? ඔව් දැන් අපි WhatsApp එක තියෙනවා. WhatsApp එක හරහා කරන්න පුළුවන්. නැත්නම් මේ මේකේ තියෙන ceylonag.com කියන වෙබ්සයිට් එක හරහා ගිහලා ඒත් WhatsApp එකට රීඩිරෙක්ට් වෙනවා. මේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් අපිට පුළුවන් ඔන්ලයින් UK ඕනම කස්ටමර් කෙනෙක්ට මේ ඩිලිවරි කරන්න මේ මාසේ ඕඩර් කරනවා නම් ෆ්‍රී ඩිලිවරි කරනවා අපි. අන්න එහෙනම් ඔයාලා මේ මාසේ ඕඩර් කරනවා නම් ෆ්‍රී ඩිලිවරි ගන්නත් පුළුවන්. ඒ වගේම අපි මේක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් අපේ වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ගන්න මොන හරි chili paste වගේ මොන හරි يعني ගොඩක් තියෙනවා. ඇත්තටම chili paste වලටත් වඩා ඔයාලට හොයාගන්න බැරි දේවල් තියෙනවා. dry food. ඉතින් ඔයාලා පුළුවන් ඉන්න වෙබ්සයිට් එකෙන් ඕඩර් කරලා බලන්න. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ සිනමන් ස්පූන්ස්. ඉතින් ලංකාවේ රසට කන්න කැමති අයට හොඳම තැනක්. ඉතින් සිනමන් ස්පූන්ස් ඔයාලා හැමෝම හැමතිස්සෙම ලංකාවේ රසට කන්න හොයනවානේ. ඉතින් එහෙනම් අපිට තියෙනවා කෑම ಜಾති ගොඩාක්. ඔයාලට පේනවා ඇති රස කෑම ಜಾති ගොඩක් පේන්න තියෙනවා. ඉතින් අපි අයියත් එක්කත් පොඩක් කතා කරලා බලමු. අයියා අපිට කියන්නකෝ ඔයාලා ගාව මොනවද තියෙන්නේ? කොහොමද ඔයාලගෙන් ගන්න කැමති අයට ඕඩර් කරන්න ඔයාලා කොහෙද තියෙන්නේ මේක අපිට ගොඩ විස්තර ටිකක් කියන්න බලන්න. සීසන් ස්තුතිවන්ත වෙන්න ඕන ඔයගොල්ලන්ට අපි පළවෙනි වතාවට YouTube channel එකට ස්පේස් කරලා අපි ලන්ඩන් වල ඉන්නේ. අපි 9% එයා අසංක අපේ ඩිරෙක්ටර් ඒකෙන් අපි පළවෙනි වතාවට තමයි මෙහෙට ආවේ වේල්ස් වලට. ස්පෙෂල් දේවල් අපි ගොඩක් කරනවා. අපි ස්පෙෂල් කෑම වර්ග අපිට පේන්න තියෙනවා ඇත්තටම කොත්තු තියෙනවා රයිස් නේ අද අපේ ලංකාවේ කන්න කැමති දේවල් හැමෝම අයියේ එතකොට අපි විශේෂයෙන් අපි channel එකේ දැම්මම මම හිතන ලන්ඩන් අයටනේ ලේසියෙන්ම ඔයාලගෙන් මොන හරි ඕඩර් කරනවා නම් කරන්න පුළුවන්. අපි ලන්ඩන් ඉන්න අයට කියමු කොහොමද ඔයාලගෙන් ඕඩර් කරනවා නම් කරන්න පුළුවන් විදිහ කියලා. ස්පූන්ස් කියලා YouTube channel එකක් තියෙනවා. ඒ වගේ මේ සමහර page එක මොන හරි website එකක් තියෙනවා. ඒකෙන් ඕඩර් කරන්න මොකක් හරි online අපි page එක follow කරන්න. ඒක කියලා අපි අප්ඩේට් කරනවා මේ කාලයක් ගියාම සඳහා මේ අච්චාරු සිංහල අච්චාරු වර්ග ඒ වගේම අකුල් මාල් වැටි කියල් ඒ වගේම විශේෂ කෑම ගොඩක් තියෙනවා. එතකොට අයියා අපිට එහෙනම් වෙබ්සයිට් එකක් කියන්න අපි ඒක දාන්නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒතර කැමති කෙනෙක් ඉන්නවනම් ඒකට ගිහලා ඔයාලෙන් කෑම ඕඩර් කරන්න පුළුවන්. ප්‍රයිසස් පිළිබඳ මේ අපිට පේන්න තියෙන කොළ කැඳ ගොඩක් අය ආස දෙයක් කොළ කැඳක් තියෙනවා. ඉතින් ඇත්තටම ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ මිලත් හරිම සාධාරණයි. පවුන් දෙකක් කියන්නේ හදලා තියෙන. ඉතින් ඇත්තටම බලන්න පුළුවන් ඕන අපි එකක් බීලා බලමු. අපි රහ බලමු අනිවාර්යෙන්. ඉතින් ඇත්තටම මිලත් හරිම සාධාරණයි. අනිත් ඒවාත් මම දැක්ක ලොකු මිදලක් වෙන්නේ නැහැ. ඇත්තටම ඔයාලටත් පුළුවන් ලන්ඩන් ඉන්න අයට විශේෂයෙන්ම ඔයාලට වෙබ්සයිට් එකෙන් ගිහිල්ලා ඕඩර් කරගන්න ඔයාලට කැමති වෙලාවට. එහෙනම්
thank you. එහෙනම් අපි කොල කැන්ද එකක් බීලා බලමු. Thank you. Thank you. Thank you. Ada kayak body gala dulu. Thank you. Itu mang කොල කැඳ එක රහ බලන්න යන්නේ. අපි ලංකාවේ කොල කැඳ බිව්වේ ගොටු කොල මුගුණු වෙන රස ඒ රසත් එක්කම එනවා. ඉතින් ඔයාලට පුළුවන් එහෙනම් ලන්ඩන් ඉන්න අයට විශේෂයෙන් මම හිතන්නේ මොකද මොකද සිනමන් ස්පූන් මේක ස්පෙෂල් රයිස් එකක් ඔයාලගේ. ඉතින් අපි ඒ ස්පෙෂල් රයිස් එකේ රහ බලන්න යන්නේ. ඒකයි ඩෙවල් චිකන් එකයි එක. බලමු. මේකට දාන්න එපා බබාටත් මට කවන්න නිසා චුට්ටක් මේකත් දාන්න. Thank you. Thank you. අපි ගත්තා කෑම එකක්. එහෙනම් thank you so much අයියේ. ඉතින් අපිට ඇත්තටම දැන් කතා කරද්දී දැනගන්න ලැබුණේ ඉතින් මෙයාලා බර්ත්ඩේ පාටිස් ඒ වගේ පාටිස් වලටත් ස්පෙෂලි කෑම arrange කරනවා. ඉතින් ඔයාලට ඇත්තට මේ වගේ මොන හරි events වලට කෑම ඕන නම් ස්පෙෂලි ලන්ඩන් ඉන්න අයට events වලට ඕන නම් ඔයාලට පුළුවන් cinnamon spoon මෙයාලාව contact කරගන්න. අපි විස්තරේ ඔයාලට contact details ඔක්කොම දානවා. ඉතින් ඔයාලට contact කරගෙන මේ වගේ ඒවාට ඔයාලට පුළුවන් මෙයාලගෙන් කෑම ගන්න. ඔය ඇත්තටම අපේ ගේම් ස්ටෝල් තමයි කැම සපයන්නේ. ඒක අපේ ෂොප් එකක් කොහොමද ලන්ඩන් දෙනවා අපි ඉන්නේ. යෝනම ලන්ඩන් ඉන්ටර්නෙට් එකත් ඕන කරන සපයනවා. කැම ආගෙන තමයි 23 pound. හරි. පොට්ටපොරේ කවුද තින්නේ?
දැක්කම ගහන්නේ. 2, 3. ඔබට ඔහොම මාරු නැහැ නේ මම කියන්නේ. පණ්ඩුත් එක්ක චැනල්ගේ දෙවෙනි වටය ඔක්කොම ලෑස්ති නම් කවුන්ට් එක දෙන්න යන්නේ 1 2 3 පණ්ඩු ඉතාමත් ලේසියෙන් ජයග්‍රහණය කරනවා ඒ වටය දැන් ඒ වටේ නිවාගෙන When I say 3, 2, 1, run towards the red finish line. 3, 2, 1. අපි ගොඩක් කරන්නේ සෙටින් සිල්ක් අයිටම්ස් තමයි. ඊට අමතරව අවුරුද්දට කොටන් අයිටම්ස් කරනවා මැචිං ලුංගි ඇන් සරොන් අවුට්ෆිට්ස් ඕන එකක් කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. මේ අලුත් අවුරුද්දේ ඔයාලටත් බතික් සරොන් ලුංගි ෂර්ට් බ්ලවුස් ගන්න ඕන නම් ඊට පස්සේ මේ මම දැක්කා මෙතන කපල් අවුට්ෆිට්ස් උත් අවైలබල් තියෙනවා කියලා මෙතන තියෙනවා. ඒතර කපල් විදිහට ඔයාලට එහෙම ගන්න ඕන නම් එහෙමත් තියෙනවා. ඉතින් එතකොට අපි අවුරුද්දට අමතරව ඔයාලා වෙන මොනවාහත් අවුරුද්දට අපි ගොඩක් කොටන් අයිටම්ස් කරන්නේ. අවුරුද්දට අමතරව ගොඩක් ටාගට් කරන්නේ සම අයිටම්ස් තමයි. මොකද මෙහි ඉතින් ගොඩක් සම එකට බතික් ඇඳම ලස්සනයිනේ. ඒ හින්දා අපි ගොඩක් කැෂුවල් අයිටම්ස් ඊට අමතරව ලක්ෂරි සෙටින් වලින් පාටි වෙයාස් ඒවා ඔක්කොම කරනවා. එහෙනම් ඔන්න දැන් හැමදාම අවුරුද්දට වගේ ගන්න එක. අවුරුද්ද වරුණාට පස්සේ අඳුන් ගන්න ඕන අයට බතික් ඕන නම් ඉතින් ඔයාලට කතා කරන්න පුළුවන්. සිලෝරා බතික් බයි විරෝනි. ඉතින් අකපට කියන ඔයාලා කන්ටැක්ට් කරගන්න කොහොමද? කන්ටැක්ට් කරගන්න ෆෝන් නම්බර් එක මම බැනර් එකේ දාලා තියෙනවා. ඊට අමතරව සෝෂල් මීඩියා Facebook Instagram හරහා කන්ටැක්ට් කරන්න පුළුවන්. අපි අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අකයි කන්ටැක්ට් ඩීටේල්ස් වෙබ්සයිට් එකේ ඔක්කොම දාන්න. ඉතින් ඔයාලට ඕන නම් කැමති නම් ඔයාලට හදිස්සි හරි බතික් ගන්න අවශ්‍ය වුණොත් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකේ විනාක්සව කන්ටැක්ට් කරගන්න. Thank you. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඔයාලා නිතරම හොයන දෙයක් බබේගේ බර්ත්ඩේ එකක් තිබුණත් මොන හරි ඉවෙන්ට් එකක් තිබුණත් ඔයාලා හැමතිස්සෙම හොයන දෙයක් තමයි ෆොටෝග්‍රැෆි කියන එක. ඉතින් ඔයාලට වීඩියෝ කරගන්න ෆොටෝ ගන්න ඔයාලා නිතරම හොයනවා.
ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ස්ටෝල් එක ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි. ඉතින් ඔයාලට පේනවා 120ක ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා. අපි අහලා බලමු කොහොමද මොනවද වෙන්නේ මොනවද ඔයාලට කරගන්න පුළුවන් කියලා. ඉතින් අයියේ කොහොමද ඉතින් අපිට පොඩ්ඩක් කියන්නකෝ ඔයාලගේ මොනවද කොහොමද කට්ටියට ඕන නම් ගන්න කොහොමද ෆොටෝස් පුළුවන්ද වීඩියෝස් කොහොමද ගන්න පුළුවන් විදිහ කොහොමද අපිට කියන්නකෝ මම. හරි අපි ජෙස්කෝ ෆ්‍රේම්ස් අපි දැනට අවුරුදු දෙකක වගේ ඉඳලා UK වල කාඩිෆ් වල ෆොටෝග්‍රැෆි and වීඩියෝග්‍රැෆි කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ස්ටෝල් එකට ආවොත් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි සෙෂන්ස් වලට බුකින් කරනවා අපි 20% ඔෆර් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ගේ අද දවසේ ලස්සන ඡායාරූපයක් අපි මෙතනින් අරගෙන ඒක print කරලා මේ frames වලට දාලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අපේ සාමාන්‍යයෙන් 5 pounds වල ඉඳන් සාමාන්‍ය 50 pounds වල වෙනකම් frames තියෙනවා. ඉතින් මග් එකකට photo holders තියෙනවා, photo frames තියෙනවා. ඕන දෙයක් මෙතනින් customize කරලා ඔයාලට ඕන විදිහට ගන්න පුළුවන්. ඉතින් අය අපිට පොඩ්ඩක් කියන්නකෝ දැන් ඔයාලගේ කවුරු හරි කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලව කන්ටැක්ට් කරගන්නේ කොහොමද? අනිත් එක ඔයාලා කාඩිෆ් විතරයිද කරන්නේ වෙන තැන් වලට ගිහලා කරනවද කොහොමද? අනිවාර්යෙන් අපි කාඩිෆ් එතකොට ඉංග්ලන්ඩ්, වේල්ස්, ස්කොට්ලන්ඩ් තුනේම කරනවා. කාඩිෆ් වල පිට කරද්දී පොඩි ට්‍රාන්ස්පෝර්ට් ෆී එකක් ඒ වගේ අපි අඩ් වෙනවා. ඕගොල්ලන්ට අපිව කන්ටැක්ට් කරගන්න ඕන නම් අපේ නම්බර් එකට කෝල් කරන්න 0788 311 089. ඉතින් ඔන්න UK වලට ඇවිල්ලා ගොඩක් අය ටික අවුරුදු කීපයක් ගියාට පස්සේ හොයන දෙයක් තමයි UK වල කොහොමද තමන්ගෙම කියලා ගයක් ගන්න කියලා. ගොඩක් අයගේ කැමතිම දෙයක් තමයි තමන්ගෙම සිහින නිවසක් UK ආවට පස්සේ පිට කෙනෙක්ට රෙන්ට් එකක් ගෙවන්න නැතුව තමන්ගෙම කියලා ගයක් ගන්න එක. ඉතින් ඇත්තටම ඔයාලට අපේ ලංකාවේ BVS mortgage එක තියෙනවා. ඉතින් BVS mortgage එක ඇත්තටම අපි ඇත්තටම මෙහෙ එකක් එක කතා කරනකොට ඔයාලට කතා කරගන්න ඒ කියන්නේ පහසුයි ලංකාවේ නිසා ඒ අපිට භාෂාව ගත්තත් සුවදත්වය ගත්තත් අපේ දේවල් ගැන යාලට තේරුම් ගන්න පුළුවන්. අපි දෙගොල්ලන්ට හරිම පහසුයි යාලට කතා කරලා ඔයාලගේ වැඩේ ඔයාලට ඕන දේවල් දැනගන්න. ඇත්තටම අපිත් ගොඩක් විස්තර කතා කරලා ඉතින් මෙයාලා ඇත්තටම හරිම හොඳට එක්ස්ප්ලেইন කරනවා. වගේම කියපු දේවල් එක්ක අපිට ඇත්තටම තේරුණා ගේ ගන්නකම් විතර නෙමෙයි ගත්තට පස්සේ ගේ සම්පූර්ණ අරගෙන ඔයාලගේ මොගේජ් එක ඉවර වෙනකම්ම මෙයාලගේ ඔක්කොම අල්ලම එයාලා කෙයාරින් ඒ හැම දෙයක් ගැනම හොයලා බලනවා කියලා. ඉතින් අපි ඇත්තටම කතා කරලා බලමු. අයියගේ නම මොකද්ද? මම යසිද. මම BVS එකත් වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැන් අලුත් ශ්‍රී ලංකන් කට්ටිය ගියක් ගන්නවා නම් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඔයගොල්ලෝ ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකේ ඉන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි ගන්නවා නම් අඩුම තරමේ ඔයගොල්ලෝ 5% වත් ඔයගොල්ලෝගේ ඩිපොසිට් එක රෙඩි කරගන්න ඕන. එතකොට 5% ඩිපොසිට් එක රෙඩි කරගත්තොත් ෆස්ට් ටයිම් බයර් කෙනෙක් වුණාම අපිට තියෙනවා ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් පාස්පෝර්ට් තියෙන කෙනෙක් වුණොත් සාමාන්‍යයෙන් අපි ඕගොල්ලන්ව වැටෙන්නේ ෆොරින් නැෂනල් කියන කැටගරි එකට තමයි වෙන්නේ. එහෙම වුණාම සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ගියක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අඩුම තරමේ 5% වත් ඕගොල්ලෝ ඩිපොසිට් එකක් රෙඩි කරගන්න ඕන. ඒකට 5% ඩිපොසිට් එකක් රෙඩි කරගත්තාම අපි බලනවා ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් හිස්ටරි එකත් එක්ක ඇඩ්‍රස් හිස්ටරි කොච්චර තියෙනවද ඕගොල්ලන්ගේ සැලරි ස්කේල් එකත් එක්ක අපිට පුළුවන් ඕගොල්ලන්ට අෆෝඩබල් වෙන ලෙන්ඩර් කෙනෙක් කවුද කියලා බලන්න. ඒ බලලා අපි ඕගොල්ලන්ගේ සැලරි එකත් එක්ක අපි බලනවා ඕගොල්ලන්ට මැක්සිමම් ඕගොල්ලන්ට මොගේජ් එක කොච්චර යන්න පුළුවන්ද කියලා බලලා අපි ඕගොල්ලන්ගේ ඒව ටික කැල් කරලා ඕගොල්ලන්ට අපි රෙඩි කරලා දෙනවා බැංක් එකකින් decision in principle කියලා ડોකියුමන්ට් එකක්. ඒ ડોකියුමන්ට් එකේ තමයි ඇත්තටම මෙන්ෂන් වෙන්නේ ඔයාලගේ මොගේජ් එක වට කොච්චර යන්න පුළුවන්ද. එතකොට ඔයාලගේ ඒ කියන්නේ එතකොට ඕගොල්ලන්ට අපි අර විදිහට decision in principle ડોකියුමන්ට් එකක් රෙඩි කරලා දීපුවාම ඕගොල්ලන්ට පුළුවන් ප්‍රොපර්ටි ඒජන්ට් කෙනෙක්. ඒතර ඕගොල්ලෝ උනත් දන්නවා හරි ඔයාලගේ මොගේජ් එක යන අපි උදාහරණයකට ගත්තොත් එහෙම සාමාන්‍ය ඕගොල්ලන්ට හිතන්නකො decision in principle document එකේ ඔයාලට ලක්ෂ 3ක mortgage එකකට යන්න පුළුවන් කියලා. එතකොට ඔයගොල්ලන්ට idea එකක් තියෙනවා හරි මට මෙච්චර mortgage එකකට යන්න පුළුවන්. මගේ ආව මෙච්චර deposit එකක් තියෙනවා. එතකොට ඔයා දන්නවා ඔයා මොන range එකේද properties බලන්න ඕන කියලා. උදාහරණයකට කිව්වොත් අපි හිතමුකෝ දැන් decision in principle document එකේ ඔයාලට තියෙනවා mortgage එක ලක්ෂ 3යි කියලා. එතකොට ඔයාලා හිතන්නකො ඔයාලගේ අතේ deposit එක ready කරන් ඉන්නවා 15000. එතකොට ඔයාලා දන්නවා හරි මම යන්න පුළුවන් මගේ range එක තියෙන්නේ 3.15 3.25 3.15 වගේ රේන්ජ් එකේ තමයි ප්‍රොපර්ටිස් මම බලන්න ඕන කියන එක තමයි තියෙන්නේ.
එතකොට ඒ විදිහට ඔයගොල්ලෝ රෙඩි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ රේන්ජ් එකේ තියෙන ප්‍රොපර්ටිස් ටික view කරලා viewings වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ හරියන ප්‍රොපර්ටි එකක් හම්බ වුණාම ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රොපර්ටි ඒජන්ට් ගාවට ගිහිල්ලා ඒ ප්‍රොපර්ටි එකක් රිසර්ව් කරන්න. ඒ රිසර්ව් කරනකොට අනිවාර්යෙන් ප්‍රොපර්ටි ඒජන්ට් ඔයාගෙන් අහනවා අර ඩිසිෂන් ඉන් ප්‍රින්සිපල් ડોකියුමන්ට් එක ඔයගොල්ලන්ගේ අතේ තියෙනවද කියලා. එතකොට ඒක ඔයගොල්ලන්ට ඒ ඩිසිෂන් ඒ ડોකියුමන්ට් එක තියෙනවා කියන්නේ ඒතකොට ප්‍රොපර්ටි ඒජන්ට් උනත් දන්නවා හරි ඔයගොල්ලන්ට මෙච්චර ගානක මෝගේජ් එකකට යන්න පුළුවන්. ඔයාලගේ ඒතකොට ඩිපොසිට් එක මෙච්චරක් තියෙනවා කියලා ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ ප්‍රොපර්ටි එක රිසර්ව් කරනවා. ඒ ප්‍රොපර්ටි එක රිසර්ව් කරනකොට තමයි ඔයගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ID වෙරිෆිකේෂන් එකක් කරනවා. ඊට අමතරව ඔයාලගේ ඩිපොසිට් එක හැදිලා තියෙන විදිය ඔයාගේ source of deposit එක කොහොමද කියලා ඩොකියුමන්ට් එකේ proof එක බලනවා. ඊට අමතරව අර මම කලින් decision principle document එක බලනවා. ඒ විදිහට ඔයගොල්ලෝ property එක reserve කරාට පස්සේ ඔයාලට ඒගොල්ලෝ issue කරන document එකක් MOS එක කියලා. ඒ කියන්නේ memorandum of sale තමයි document එකට කියන්නේ. ඒතකොට ඒ document එකේ තමයි තියෙන්නේ මේ property එකේ purchase price එක කොහොමද? මේ property එකේ seller කවුද? seller ගේ solicitor කවුද? property එකේ details ඒ ඔක්කොම මේ document එකේ තියෙනවා. එතකොට ඒ document එක ඔයගොල්ලෝ අතට ගත්තාම ඒ document එක තමයි ඔයගොල්ලෝ mortgage advisor දෙන්න ඕන. එතකොට ඊට පස්සේ mortgage advice එක ගත්තාම අපි බලනවා ඒ property එකේ price එකත් එක්ක ඒ වෙලාවේ ඉන්න ඔයාට යන්න පුළුවන් cost එක අඩුම ඔයාට affordable lender කවුද කියලා බලලා අපි ඒ lender එකෙන් අපි application එකක් submit කරනවා. ඒ සාමාන්‍යයෙන් ඔයාලගේ දීලා තියෙන details වල ඒ වල documents වල කිසිම අඩුපාඩුවක් නැත්නම් සාමාන්‍යයෙන් අපිට සතියක් එකමාරක් වගේ වෙනකොට අපිට lender එකෙන් offer එක අරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් mortgage එකේ offer එක ගත්තට පස්සේ ඔයාගේ mortgage එකේ process එක ඉවර වෙනවා. ඊට පස්සේ තමයි අපි solicitor ගේ process එක පටන් ගන්න. සාමාන්‍යයෙන් අපේ company එකේදී අපි සාමාන්‍ය mortgage එක offer එකක් අරගෙන mortgage advisor ගේ process එක ඉවර වුණාට අපි අපේ company එකක් විදිහට අපි ඉතින් එහාටත් ඕගොල්ලන්ට සම්පූර්ණ support එක දෙනවා. අපේ team අපේ company එකේ අපි ඊට පස්සේ ඕගොල්ලන් අපේ වෙනම team එකක් එක්ක සම්බන්ධ කරලා අපි සම්පූර්ණ වාගේ solicitor ගේ process එකේදී සම්පූර්ණ වාට follow up එක දීලා ඔයගොල්ලෝ ගෙදර කීයක අතර ගන්නකම් අපි ඔයගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් ටික කරලා දෙනවා. ඔයගොල්ලන්ට මොන හරි වැඩ විස්තර දැනගන්න පුළුවන් නම් ඕනනම් අපේ BVC එකට කතා කරන්න පුළුවන්. කතා කරලා අපේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක්ව ඉල්ලලා ඔයාලට පුළුවන් විස්තර දැනගන්න. ඉතින් මං හිතන්නේ ගයක් ගන්න ඉන්න අයට ගයක් ගන්න එකේ process එක කොහොමද කියලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ඔයාලට එන්න ඇති. ඉතින් ඇත්තටම අපි ඔයාලට තව ඊට වඩා වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලට contact කරගන්න පුළුවන්. මං හිතන්නේ අපේ BVS එකේ contact numbers website එකේ වගේ අපේ description box එකේ දාන්න. ඔයාලට ගිහිල්ලා ඇඩ්වයිසර් කෙනෙක්ව කන්ටැක්ට් කරගෙන ඔයාලට වැඩි විස්තර ඔයාලට දැනගන්න අවශ්‍ය දේවල් එයාලගෙන් දැනගන්න පුළුවන්. ඇත්තටම හරිම සුහදශීලී සේවාවක් තියෙන්නේ. ඕන වෙලාවක කතා කරාම එයාලගෙන් ඔයාලා ඕන දෙයක් ඇහුවම එයාලා විස්තර කියනවා. සහ විශේෂයෙන් මම කලින් කිව්වා වගේ ඉතින් පහසුව තියෙන්නේ ලංකාවේ දෙයක් නිසා ඉතින් අපිට අපේ භාෂාවෙන් කතා කරලා අපේ හැඟීම් දැනීම් තේරුම් ගන්න පුළුවන් පහසුවෙන්. එතකොට ඒ නිසා අපිට ඕන විදිහට වැඩේ කරගන්න පහසුවෙන්ම කතා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලටත් ළඟදී ඔයාලත් ගියක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වගේ බලාපොරොත්තුවක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් BVS Mortgages contact කරලා එයාලගෙන් විස්තර දැනගන්න. ඇත්තටම අපි මේ අවුරුදු උත්සවයට ඇවිල්ලා ඉද්දි අපි ඇවිදගෙන යද්දි හම්බුණා මගේ පරණ යාළුවෙක්. පරණ කියලා කියන්නේ ඇත්තටම අවුරුදු ගානකට පරණ යාළුවෙක්. මොකද ඉස්කෝලේ යාළුවෙක්. ඉතින් මේ ඉන්නේ අයේෂා. ඉතින් ඇත්තටම කාලෙකට පස්සේ කියන්නේ අවුරුදු 20කට විතර පස්සේ හම්බුනේ. ඉතින් ඇත්තටම හරි සතුටුයි. ඉතින් අවුරුදු 20 පස්සේ එංගලන්තේ තමයි ඉතින් යාළුවා ආයෙ හම්බුනේ.
Three, two, one. වයස 19 13 මිශ්‍ර තරගයක් කබඩීමේ තරගය ඔබේ ටීම් එකට 7 දෙනෙක් සහභාගී අපි දරුවට අපි අත්වල සන්නාදයක් ලබා දෙමු. ඊළඟට අංක 12 Is there any other team for age 9 to 13 tag of 4? Right, I'm gonna take the count for the first round. I'm gonna count on 3, 2, 1, then you can start, right?
Just give a little bit, darling. Give some slack. Release කරන්න පොඩ්ඩක්. ඔක නිවතිය. Tight, darling. Okay? Right, okay. On the count. 3, 2, 1, go! ඔන්න ඉතින් ඔයාලට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕන නම් අද ඇවිල්ලා ඉන්නවා අපි හොඳම තැන අවුල් ඉන්ෂුරන්ස්. අවුල් ෆයිනෑන්ස් සෝරි වැරදුනා. ඉතින් අපි කතා කරලා බලමු මොනවාද තියෙන ඉන්ෂුරන්ස් වර්ග, මොනවාද ඔයාලට කරගන්න පුළුවන්, මොනවාද තියෙන සේවාවන් කියලා අපි අහලා බලමු. ඒකට ඔයාලටත් මම දන්නවා අනිවාර්යෙන් අපි ලංකාවේ හිටියත් මෙහෙ ආවත් ගොඩක් වෙලාවට අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි දාගන්න දෙයක් තමයි ඉන්ෂුරන්ස් එකක් කියන එක. ඇත්තටම ඒක ගොඩක් වටිනවා. විශේෂයෙන් විදේශගතක ඉන්න අය විදිහට අපිට මොනවා හරි දෙයක් වුණොත් කාත් කවුරුත් නැහැ. අපි තනි වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඉන්ෂුරන්ස් එකක් කියන එක අපිට වටිනවා. ඉතින් ඒ නිසා ඔන්න ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාගන්න. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් විතරක් නෙමෙයි තවත් වර්ග කීපයක්ම තියෙනවා. අපි කතා කරලා බලමු මොනවාද තියෙන ඉන්ෂුරන්ස් වර්ග කොහොමද කියලා. ඉතින් අයියා අපිට කියන්නකෝ විස්තර ටික. මොනවාද අයියලා ගාව තියෙන ඉන්ෂුරන්ස් වර්ග කොහොමද විස්තර සේවාවන් කියලා. ඔව්. අපි ඇත්තටම අවුල් ෆයිනෑන්ෂල් අපේ කම්පැනි එකේ නම ඕපන් වර්ක්ස් ලිමිටඩ් අපේ මද කම්පැනි එක. ඉතින් අපේ මද කම්පැනි එකේ ඉන්ෂුරන්ස් ආම් එක විදිහට තමයි අවුල් ෆයිනෑන්ෂල් තියෙන්නේ. ඉතින් අපේ ඉන්ෂුරන්ස් කියන කැටගරි එකේ ඒ පර්සනල් ඉන්ෂුරන්ස් රේන්ජ් එකම තියෙනවා. ඉතින් එතකොට ඒකෙදී මෙහි කස්ටමර්ස්ලාට ඒ කියන්නේ මෙහි ප්‍රොසීඩියර් එක දැනගෙන ප්ලෑන් එකක් එක යද්දි ඒ තමුන්ගේ ගෝල්ස් ඇචීව් කරගන්න යද්දී ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. එතකොට අන්එක්ස්පෙක්ටඩ් සිටුේෂන්ස් එනවා. ඒකට ඒවට මූණ දීලා අපේ ඒවා සැක්‍රිෆයි කරන්න නැතුව කැප කරන්න නැතුව කොහොම හරි ගෝල් එක ඇචීව් කරගන්න අවශ්‍ය විදිහට සේෆ්ටි නෙට් එකක් දාගන්න ඕන වෙනවා. ඉතින් ඒකට සපෝට් එකට එන ප්‍රොඩක්ට්ස් තමයි මේ ඉන්ෂුරන්ස් කියලා කියන්නේ ඇත්තටම. ඉතින් අපිට ෆයිනෑන්ෂල් කන්ඩක්ටිං ඔතොරිටි එකේ රෙජිස්ටර්ඩ් ඇඩ්වයිසර්ස්ලා විදිහට අපිට ලිමිටේෂන්ස් තියෙනවා. මීඩියා වලට අපිට ඕපන්ලි කියන්න බෑ සමහර දේවල් එහෙම. ඉතින් නමුත් ඕවරෝල් ඔයගලන්ට අයිඩියා එකක් ඇති. ඒතොර ලංකාවේ විදිහට කියනවා නම් ඇත්තට මේ ඒ තියෙන ඉන්ෂුරන්ස් රේන්ජ් එක තමයි ප්‍රොටෙක්ෂන් කියලා කියන්නේ ඒක තමයි. ඉතින් ඒ රේන්ජ් එකම අපේ තියෙනවා. අපි ඇත්තටම ඇඩ්වයිසරි ෆර්ම් කියන කැටගරි එකට වැටෙන්නේ. එතකොට ඒකේ වෙන්නේ ප්‍රධානම දේ තමයි වැදගත්ම දේ. අපි අර පස්සෙන් කස්ටමර්ට පුෂ් කරලා ප්‍රොඩක්ට් එකක් විකුණනවා කියන අප්‍රෝච් එක නෙමෙයි. අපි අවයර්නස් සිස්ටම් එක ක්‍රියේට් කරන්න මේලි. ඒතොර ඒකෙන් කියන්නේ දැනුවත් කරනවා. ඒතොර මෙහි ඇත්තටම ක්‍රමවේදයකටනේ හැමදාම වෙන්නේ. ඔය ක්‍රමවේදය ගැන අපි පැහැදිලි කරනවා කස්ටමර්ස්ලාට. එතකොට ඒ ප්ලෑන් එක කරගෙන යද්දි කොහොමද ඒ දේවල් දැනගත්තහම ඒගොල්ලන්ට පහසුවෙන් වැටෙන්නේ නැතුව අපහසුතාවයක් නැතුව ලස්සනට ඒ ගෝල්ස් ඇචීව් කරන්නේ කොහොමද කියලා ඒගොල්ලන්ට දැනුවත් භාවයක් ඇති වෙනවා ඉතින්. ඉතින් එතකොට කස්ටමර්ස්ලාට ඒ අවශ්‍ය දේවල් ගන්න අවශ්‍ය වුණාම ඒකට අවශ්‍ය සපෝට් එක අපිට දෙන්න පුළුවන් ඒ ප්‍රොටෙක්ෂන් කවර්ස් ගන්න ඇත්තටම. ඉතින් මෙහි රෙපියුටඩ් providers like an insurance companies range එකක් එක්කම අපි pool වෙලා ඉන්නවා. ඒවා customers ලාට offer කරන්න පුළුවන්. ඊ ලස්සනට ඒගොල්ලන්ට suitable විදිහට අපිට ඒවා products select කරලා හරි දේ තෝරගන්න උදව් කරන්න පුළුවන්. හරි අයියේ. එතකොට ඔයාලා දැන් කවුරු හරි contact කරගන්න ඕලෙන් විස්තර අහගන්න ඕන නම් කොහොමද ඔයාලව contact කරගන්න මොනවා හරි වෙබ්සයිට් එකක් තියෙනවද Facebook page එක කොහොමද contact කරගන්න තියෙන්නේ? ඔව් මෙහෙමයි. අපේ ප්‍රධානම අවුල් ෆයිනෑන්ෂල් කියන අපේ කම්පැනි එකේ page එක. එතකොට overall පොදුවේ විස්තර ටික තියෙනවා. එතකොට අපේ දැන් ගොඩක් අය හිතනවා මේක ශ්‍රී ලංකන් කම්පැනි එකක් කියලා. ශ්‍රී ලංකන් කම්පැනි එකක් නෙමෙයි. මේක බ්‍රිටිෂ් කම්පැනි එකක් 40+ years බරන කම්පැනි එකක්. ඒතකොට හැබැයි අපේ වෙනසකට තියෙන්නේ මේ අවුල් කියන කම්පැනි එකේ හැම රටකම නියෝජනය වෙන විදිහට තමයි රික්‍රූට්මන්ට් ඒගොල්ලෝ නියෝජනය කරන්නේ. එතකොට අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ගොඩක් වෙලාවට ફોකස් කරන්නේ ශ්‍රී ලංකන් කමියුනිටි එක. එහෙම. ඒතර අපේ ඒ කමියුනිටි එක ඇතුලේ ටීම්ස් තියෙනවා.
ඒතර අපි ඇත්තටම රිප්‍රසන්ට් කරන්නේ රියන්සි අබේගුණවර්ධන අපේ ඒරියා සේල්ස් මැනේජර්. එතකොට එයාගේ ටීම් එක තමයි අපි රිප්‍රසන්ට් කරන්නේ. ඇත්තටම කියන අවුල් එකේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ ලොකුම ටීම් එකක් ඉන්නේ අපිට තමයි. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් ලේසියෙන්ම Facebook එකේ සර්ච් කරලා රියන්සි අබේගුණවර්ධන කියලා නෝන් කැරක්ටර් එකක් කන්ටැක්ට් හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් අපිට මේ වගේ මාධ්‍යයකට අපේ කන්ටැක්ට්ස් දීලා මෙහෙම කතා කරන්න කියලා කියන්න බෑ ලිමිටේෂන්ස් එක්ක. නමුත් easily හොයාගන්න පුළුවන්. Facebook එකේ අපේ protection advisors ලාගේ ඇත්තටම Facebook page විදියට එහෙම නම් වශයෙන් එහෙම තියෙනවා. ඉතින් අර විදිහට search කරලා හොයාගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලට ඇත්තටම මේක බ්‍රිටිෂ් රෙජිස්ටර්ඩ් කම්පැනි එකක් එක පැත්තකින් අනිත් පැත්තෙන් ඔයාලට දැන් ලංකාවේ කෙනෙක් වුණාම අපිට ලංකාවේත් එක්ක කතා කරලා ඇත්තටම විස්තර දැනගනිද්දී ගොඩක් පහසුයිනේ ඇත්තටම අපිට හිතේ හැටියට හැමදේම අහලා දැනගන්න කොච්චර වුණත් අපිට ඕන දේවල් දැනගන්න. ඉතින් ඇත්තටම ඔයාලට එහෙම දෙයක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඔයාලා කන්ටැක්ට් කරගන්න. මොකද ඔයාලට ඕන දේ ඕන විදිහට අහන්නත් නම් ඒ වගේම ඇත්තටම මෙයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි හැමදේම ඔයාලට කියලා දෙනවා. ඔයාලට ඕන විදිහට ඔයාලගේ අවශ්‍යතාවයට හරියන විදිහට නේදයි. ඔයාලට ඕන දේවල් ඉතින් සමහරලාට ඔයාලට සමහර ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ලංකාවට වඩා මෙහි ප්‍රොසෙස් එක වෙනස් නිසා කොහොමද ඒ පිළිබඳවත් උනත් ඔයාලට හැමදේම මෙයාලගෙන් අහගන්න පුළුවන්. ඉතින් ඔයාලට එහෙනම් ඉන්ෂුරන්ස් එකක් දාගන්න කැමති නම් ඔයාලට පුළුවන් අවුල් ෆිනෑන්ස් එක කන්ටැක්ට් කරගන්න. එහෙනම් ඔයාලා Facebook page එකේ වෙබ්සයිට් එකේ කන්ටැක්ට් කරලා ඔයාලට අවශ්‍ය නම් කන්ටැක්ට් කරගන්න පුළුවන්. පොඩි දෙයක් මට කියන්න දෙන්නම්. ඇත්තටම ඉන්ෂුරන්ස් එකක් දාන්න කැමති නම් කතා කරන්න කියන එක පැත්තේ නෙමෙයි අපි කතා කරන්නේ. ඉන්ෂුරන්ස් එකක් දාන්න අවශ්‍ය නැහැ ඇත්තටම. කතා කරන්න. කතා කරලා දැනගන්න. මොකද අපි දෙන එක ගැරන්ටි එකක් තමයි කස්ටමර්ට අර අපි ලංකාවෙන් ඉන්ෂුරන්ස් කොහොම බය හිතනවනේ අපිට පස්සෙන් ගිහිල්ලා පිකන් පේ වාසාවෙන් කරන ඇණයක් වෙනවා කියලා හරි කරදරයක් වෙනවා කියලා. එහෙම තත්ත්වයක නෑ. අපි ප්‍රොටෙක්ෂන් ඇඩ්වයිසර්ස්ලා විදිහට ඇඩ්වයිසරි ෆර්ම් එකක් විදිහට අපි ඒ එක්ස්පීරියන්ස් එක කස්ටමර්ට දෙන්නේ නෑ. එහෙම එක්ස්පීරියන්ස් උත් මෙහෙ තියෙනවා. බ්‍රෝකරින් කම්පැනිස් තියෙනවා. ක්‍රම කීපයක් තියෙනවා මෙහෙ ගන්න. ඒ ඉන්ෂුරන්ස් කියන එක. නමුත් අපේ වෙන්නේ වෙනම විදියක්. ඉතින් කස්ටමර් අපි කරන්නේ ඇත්තටම ඒක පැහැදිලි කරලා දෙන එක. ඒකත් එක්ක යාට දැන් ඕනේද ඉන්ෂුරන්ස් එකක් කවදද ඕනේ ওই දේවල් ටික දැනගන්න ඕනේ. ඒක නිසා කස්ටමර් එම්පවර් වෙනවා ඇත්තටම. එතකොට එයාට හරි ප්‍රශ්නයක් අහන්න දැනුවත් වෙනවා. හරි දේ තෝරගන්න එයාටම අවබෝධයක් එනවා. ඒක තමයි අපි කරන්නේ. ඉතින් ඒක නිසා ඇවිල්ලා කතා බහ කරන ෆ්‍රී මීටින් ඇත්තටම අපි කරන්නේ. ඉතින් ලස්සනට මේ වැඩ ටික කරන්නේ ඒගොල්ලන්ගේ සැලසුම සකස් කරගන්න ලොකු පහසුවක් එක්ක. ඉතින් බොහොම ස්තුතියි මේ අවස්ථාව ඇවිල්ලා අපිව හම්බෙච්ච එක ගැන. ඉතින් අපි මේ UK වල මේ අවුරුදු මෙහෙන් තමයි පටන් ගන්නේ. ඇත්තටම මේ පළවෙනි අවුරුදු උත්සවය අදින් පටන් අරගෙන අපි දිගටම මේ අවුරුදු උත්සවවලට සම්බන්ධ වෙනවා. ඕගොල්ලන්ට අපි නිතරම දකින්න හම්බ වෙයි. ඉතින් හම්බුනොත් ඇවිල්ලා කතා කරන්න. අපි හැමදෙස්සම වගේ free offers එක මේ free other microwave එකක් තියෙනවා. first price එක විදිහට දෙකට විදිහට air fryer එකක් තියෙනවා. toast එකක් third price එක මේ ඔක්කොම free අපිත් එක්ක කතා බහ කරන customers ලට ඒගොල්ලන්ගේ එකේ ඇදලා දෙන විදිහට තියෙන දේවල් ඒ වගේ කරලා අපි ඉතින් අර free meeting set කරගන්න customers ලා අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා අපි ඉල්ලනවා. ඉතින් ඇත්තටම අර ඔයා කිව්වා වගේ ලංකාවේ අපේ හොඳ experience දෙන කට්ටිය ඉන්නවා. මේ විදූෂ කියන්නේ ලංකාවේ MDRT පස් පාරක් නේද මොෂන් 5 times achieve කරපු එහෙම කෙනෙක් ඒ වගේ හොඳ experience තියෙන well professional mode එකේ ඉන්න කට්ටියක් අපිත් එක්ක ඉන්නවා. අර වාට වගේ හරි friendly manner එකේ අපිට පැහැදිලිව කතා බහ කරලා දේවල් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලට අවස්ථාව තියෙනවා අවුල් ෆයිනෑන්ස් කන්ටැක්ට් කරගෙන ඔයාලට කැමති විදිහට ඔයාලට අවශ්‍ය විස්තරය අවශ්‍ය විදිහට දැනගන්න පුළුවන්. එහෙනම් thank you අයියේ. Thank you. ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා තවත් රෙස්ටරන්ට් එකක් Chili's Sri Lankan food. ඉතින් ඇත්තටම අපි මල්ලිලත් එක්ක පොඩ්ඩක් කතා කරා. මෙයාලා ලන්ඩන් ඉඳලා තමයි ඇවිල්ලා ඉන්නේ. ඊට මුලින්ම අහලා බලමු මෙයාලගේ මොනවද තියෙන්නේ. ඇත්තටම ලංකාවේ රහට කන්න දැක්කම ආසක් හිතුණා. තියෙනවා පෝක් නේද? ඔව් පෝක් තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, චිකන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට මේකේ ඇත්තට ෆ්‍රෙෂ් එක හදලා දෙනවා. ලංකාවේ වගේ ලංකාවේ විදිහට පේන නේද? ඉතින් දැක්කම ආසයි මේ වගේ කොතුවක් හදලා කන්න. ඉතින් අපි සුට්ටක් අහලා බලමු මොනවද තියෙන කෑම් කාටි කොහොමද කියලා. මල්ලි අපිට කියන්නකෝ බලන්න. එනවානේ ඔක්කොම ෆ්‍රෙෂ් පිට ඕන දෙයක් අපි කරනවා. ඒක කොප්පු රයිස් ටෙබල් ජාති හැමදේම තියෙනවා. ලන්ඩන් ඉඳන් ආවේ පළවෙනි වතාවට අපි මේස් ඇවිල්ලා මේක කරන්නේ.
ඉතින් ඔයගොල්ලන්ට අපිව හම්බෙන්න පුළුවන් ලන්ඩන් වල තියෙන ගොඩක් අවුරුදු උත්සවවල අපි තව සති දෙකකින් කිංස්බරි ෆෙස්ටිවල් එකකට යනවා. කිංස්බරි නිව් ඉයර් ෆෙස්ටිවල් එකට අපි හොඳ ටීම් එකක් විදිහට වැඩේ වෙනකන් සාර්ථකව කරගෙන යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔක්කොම ෆ්‍රෙෂ් තුනෙන් දුන් දාන කෑම තමයි තියෙන්නේ. ඉතින් හරිම රස පාටයි. ඉතින් මල්ලි ඔයාලව කන්ටැක්ට් කරගන්න ඔයාලා කොහොමද? ඔයාලේ රෙස්ටොරන්ට් එකක් තියෙනවද? එහෙම නැත්නම් මොකක් හරි පේජ් එකක් තියෙනවද? කන්ටැක්ට් කරගන්නව නම් කොහොමද කට්ටියට කරගන්නේ? අපි මේ වෙනකොට ඉවෙන්ට්ස් කරයි කරන්නේ. ශ්‍රී ලංකන් ෆුඩ් කියලා Facebook page එකෙන් අපි ලයිව් කරනවා. ඔයාලට Facebook එකෙන් අපිට සම්බන්ධ වෙනවා. ඉතින් එහෙනම් ඔයාලටත් මොන හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් බර්ත්ඩේ පාටි එකක් තියෙනවා නම් මොන හරි දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් චිලි ශ්‍රී ලංකන් ෆුඩ් කන්ටැක්ට් කරගන්න. ඉතින් එහෙනම් මල්ලිලාගේ මොනවාද Facebook page එකට ගිහිල්ලා වෙබ්සයිට් එක තියෙනවද? කන්ටැක්ට් නම් ඔයාලගේ තියෙන අපි ඩීටේල්ස් ඔක්කොම අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඔයාලට පුළුවන් ඒකෙන් ඔයාලා අරගෙන කන්ටැක්ට් කරලා ඔයාලගේ තත් ලංකාවේ රහට රස බලන්න. එහෙනම් මල්ලි අපිත් ආසයි රහ බලන්න. අපිට දෙන්න එහෙනම් රසම රස උණු කට්ටුවක්. මේක දැක්කම නිකන් ආසෙ හිතන දුන්දදා තියෙනවා. Yang sepuluh kadang adalah itu online itu tarik.
කොල්ලෝ වැහැපන් කියලා. මේක ගානකටවත් යන්නේ නෑ. මං ඉතින් මට තියෙන අදියක් තේජසේ වෙන්නලා මම. ඒ කොල්ලා. මොකද්ද වෙන්නවා කිව්වේ? තේජ. තේජස. හරි. ඒ යකුතේව නැද්ද? ඇතිනේ. තියෙනවා. ඒ කියන්නේ යකු 12ට එහෙම යනවනේ. යනකොට ඔය මන් දැක්ක ගෙදර කට්ටියක් කියන "ඔය යකෝ මේ ගෑණි" කියලා. මම බැලුවක මං දන්නේ නැහැ. ඒ කියන්නේ ඔය පාතේ ආවේ. ඒක සෝයකෝ ගෑණි. මේ වෙනත් මනුලෝ ඉන්නේ ගෑනුට කතා කරන්නේ අපේ උඹක්. සෝයකෝ ගෑණි. මේ මිනිහා කොහේකෝ කියලා අහන ඔය ඉන්නනේ. හරි. පාතක ඒකට කමන්නේ. මට මේ රෙස්ටුරන්ට් මොකක්ද අනේ මන්ද කොළු අද නම් වැඩේ වල් වේගෙන ඉන්නේ වගේ. හරි අනවුනක් කරන්න ගහපන්. අයියෝ වයි අයියෝ මේ මාර වැඩේනේ. යක්කුන්ට අමතක වෙනවනේ. මං හිතුවේ නෑ යකාට මේ විදිහට අමතක වෙන්නේ. හරි. වැඩේ හරියන්නේ අද නම් වැඩේ වල්ම වෙලා තියෙනවා. දෙන්න කියන්නේ පුතේ මම බලහන්ක මම මෙච්චර වෙලා හිතලා වැඩේ කරගෙන මෙතනට ආවම මේ බබරත්තු දැක්ක මේක නැත්තට නැති වුණා. මොකද ඒකට කරන්නේ? හරි ගහගන්නකොල්ල මේක හරි. ඔබ කජුකේ කීකුට කුහුලක නැති ඔබ කජුවත් දෙයින්නේ තුලා මාතලි වවුලකි කජු කුහුලන් හොඳ හැටි දැනගෙන ඉන්නේ වේදා අත්තේ චාරිකාවේ යන විට ඔබ අත්තක උන්නා Ada ibu naya lagi, tahu? Kalau untuk pilih, jadi kali ini ratan, dan ini yang wilayah hari bagi, mungkin minta nih, ada harian ni mana? mana? Orang istuti kasih tu kan, minta nih, goda laksan senang goda kain lagi. එක්කෙනෙක් හොයාගන්න කියලා ආවට මෙතන මට හරියන එක්කෙනෙක් නැහැ. ඔය වෙනවනේ. ඔය ඔක්කොම ඉන්නේ මේ එක එක්කෙනා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ලං වෙලා ඉන්න හැටියට පේනවා. මෙතන හොයන්න කියලා කනවට වඩා හොඳයි එහෙම හොයාගන්නේ. එහෙනම් හරි. එහෙනම් මං ගියා. නැවත හමු වෙමු දවසක. සාකොල්ලෝ. එකෙක් වගේ නේ අපට වහිතනවා මේ අනේ අඩේ මම අර නැට්ටුවත් එහෙම පිටිම කෑවනේ කොල්ලෝ බලහන් මම ඉතින් බඩ ගන්න තමයි යන්නේ මේ වගේ දැක්කම දැන් ඉතින් කරන්නේ නැත්නම් ගිහලා එන්න දැන් බලමු මොනසෝ තරගය අවසන් තරග කරුවන් දෙකට එක තරගකාරියක් රේල් සභාව උදානය 2020 සංකීර්ණ බුදු තරගයේ අවසන්
අවසන් තරගකරුවන් තිබෙනා මේ අයියේ විවස්සකට තියනවා තුන්දෙනාම ගල් ආවද? හරි එහෙනම් අන්තිම තරගකරුවයි තරගකාරියයි සමජයග්‍රහණය ඉවර කරමු. අවසන් තරගකරුවාද තරගකාරියද ජයග්‍රහණය සංගීත පුඩි තරගයේ සංගීත පුඩි තරගයේ දේශාන් සුබපැතුම් දෙදෙනාට හොඳ තරගයක් ලබා දුන්නා ඉතින් වාසනාවන්තයන් සොයාගන්න සූදානම් වෙන BVS අද දවසේ දෙවන ස්ථානය ලබා ගන්නේ ඔබ වෙන්නට පුළුවන් නිසා ඔබ රෆල් ටිකට් වද අදේ තබාගෙන සූදානම් වෙන්න අද මේ සුන්දර දවසේදී මේ වසන්ත මංගල්‍ය සමරන දවසේදී ටැග් ගෙදර අරන් යන්න ලැබුණොත් කොච්චර දෙයක්ද Number 174 yellow color. කහ පහට ටිකට් පතක් 174 174 yellow color. නිමේදා පීරිස් සොබයි ජයග්‍රහණය ලබා තිබෙන්නේ නිමේදා පීරිස් 107 සමන්ත දිසිල්ලාගේ අතින් අපි සූදානම් වෙන්නේ BVS Mortgages Director Samantha De Silva මහතා අද අපිත් එක්ක එකතුලා ඉන්නවා වේල්ස් අපි අවුරුදු දානයේදී මේ ජයග්‍රහකයන් තෝරා දීමේ කටයුත්තට මෙන්න දෙවන ස්ථානය හිමි කරගත් වාසනාවන්තයෙක්ද අපි බලමු 116 yellow color 116 yellow color අංක 116 කහ පැහැති ටිකට් පතක් තමයි දවන ස්ථානයට තෝරා දුන්නේ සමන්ත සිල්වා මහතා රංග කුලතුංග මෙන්න රංග ඉන්නවා රංග කුලතුංග එහෙනම් අපි අංක පරීක්ෂාවකින් පසු රංග කුලතුංගට ගිය පාර වයිෆ්ට තෑග්ගක් හම්බුණාලු ඒක එහෙනම් පවුලෙම පුරුද්දක් තමයි මේ තෑග්ග දිනුන එක නේ වාසනාවන්ත පවුලක් අපි ආරාධනා කරමු නිවර්තන ඔබේ අතින් මේ නිවර්තන BVS Mortgage තුලින් නිවාසයක් හිමි කරගත් අයගේ අතින් මෙන්න BVS අද රහවල් ටිකට් පතේ දෙවන ස්ථානය හිමි කරගන්නේ ඔහි සුබපැතුම් එවනම් තාතිරු විමුක්ති දුමිදු අතින් එහෙනම් අන්න විමුක්ති විජේසේකරට අපේ ටිකට් පත හරි විමුක්ති අපිත් එක්ක ඉන්නවා අපිට නම තියෙන නිසා විමුක්තිගේ අපිට පුළුවන් මේ අහවරු කිරීම කරන්න මෙන්න BVS අද ප්‍රථම ස්ථානය ලබා ගන්නවා එයා ෆ්‍රයි එකක් ඉන්න ස්තුතියි සභාවට හැමතෙම ඒ සමගින්
සමන්ත සිල්වා මහතා ඇතුළු හැමදෙනෙක් පිටර සමන්ත සිල්වා මහතා බොහොමස්තුතියි යන්න all financial area sales
ඉතින් අපි උදේ ඉඳලා අද වේල්ස් අපි අවුරුදු උත්සවය බැලුවා රසවින්දා ගොඩාක් ඉවෙන්ට්ස් තිබ්බා ලොකු පොඩි හැමෝටම ගොඩාක් රස විඳින්න ඉවෙන්ට්ස් තිබුණා තෑගි ලැබුණා ඉතින් ඒ වගේම ගොඩක් ස්ටෝල්ස් තිබුණා ඉතින් එක එක විදිහ කියන්නේ අපේ ලංකාවේ අයට කෑම ಜಾති එළවලු ಜಾති ගොඩ ස්ටෝල්ස් තිබුණා ඉතින් ගොඩාක් අය මං හිතන්නේ අද අවුරුදු උත්සවයේ රස වින්දා ඉතින් දැන් අපි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා වේල්ස් අපි කමිටි එකේ කමිටි මෙම්බර් කෙනෙක් අක්කගේ නම දිලිනි. ඉතින් දිලිනි අක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි අක්කගෙන් අහලා බලමු අපිට දැනගන්න ලැබුණ හත්වෙනි පාරට තමයි අවුරුදු උත්සවය කරනවයි කියලා. ඉතින් අපි අහලා බලමු කොහොමද දැන් මෙච්චර කලාව ප්‍රෝග්‍රස් එක. ඉතින් යාළුවන්ගෙන් අපි දැනගෙන බලමු කොහොමද කියලා. අක්ක ඉතින් කියන්නකෝ විස්තර පොඩ්ඩක් අපිට කොහොමද කියලා අවුරුදු උත්සවය ගැන. බ්‍රිතාන්‍යයේ මම ආඩම්බරව කියන බ්‍රිතාන්‍යයේ දරන්තම අවුරුදු උත්සවය ශ්‍රී ලාංකික අපිට තියෙන වේල්ස් අපි සංවිධානය විසින් සංවිධානය කරන අපේ සිංහල අලුත් අවුරුද්ද මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ අපි මේක සංවිධානය කරන්නේ 7 වෙනි වතාවට. ඉතින් ඒක නිසා හැම අවුරුද්දකම ලොකු සක්සස් එකක් තියෙනවා. ගිය අවුරුද්දට වැඩිය මේ පාර තවත් සක්සස් විදියට අපි කරගන්න ලැබුණා. ඉතින් හරි සන්තෝසයි. ආපු හැම කෙනෙක්ම හරියට විනෝද වෙනවා දැක්කා උදේ 9 ඉඳලා මේ වෙනකම්ම සෙනග අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඉතින් හැම කෙනෙක්ම තරඟවලට සහභාගී වෙමින් විවිධාකාරයෙන් දවස පුරාම තමන්ගේ පවුල් පිටින් එකතු වෙලා විනෝද වෙන හැටි අපි දැක්කා. ඉතින් අර අපිට හරි සතුටුයි අපේකම දැනෙන ශ්‍රී ලාංකික අපිට අපේ කියන හැඟීම තියෙන තැනක් මේක. ඉතින් ඒක නිසා අර ජාතික ගී අපේ හෙනකොට උනත් අපිට හරි ආඩම්බරයි. මේක අපේ රට නෙමෙයි. අපි අපේ රටින් ඈත් වෙලා ගව් ගානක් දුරින් හිටියට අපේකම අපිට හරියට දැනෙන මොහොතක් අද දවස කියන්නේ. ඉතින් ඒක නිසා හරි ආඩම්බරෙන් මං කියනවා අපි තවත් සක්සස් ඉවෙන්ට් එකක් මේ විදිහට සම්පූර්ණ කරගෙන යනවා. ඉතින් අපි අවසාන මිනිත්තු කීපයට දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට thank you so much අපිත් එක්ක අද එකතු වුණාට. thank you very much. ඉතින් අක්කලට බොහොම ස්තුතියි මොකද අපේ අය වෙනුවෙන් මේ වගේ දෙයක් සංවිධානය කරන එක ගැන ලොකු කර්තව්‍යයක් පොඩි දෙයක් නෙමෙයි අපිට පෙනුනට මේ ගොඩාක් දේවල් තියෙනවා සංවිධානය කරන්න ගියාම පොඩි දේවල් සෑහෙන්න තියෙනවා ඉතින් ඒ හැම දෙයක්ම සංවිධානය කළා විශේෂයෙන් ලංකාවේ එකතු වෙන්නේ මේ වගේ තැනකදී විතරයි ඇත්තටම ඉතින් ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ ඉතින් එහෙම ඔයාලා සංවිධානය වෙලා මෙහෙම දෙයක් කරන එක ගැන ඉතින් අක්කලටත් බොහොම ස්තුතියි ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණාටත් බොහොම ස්තුතියි ඉතින් එහෙනම් අද උදේ ඉඳන් අපි ගොඩාක් තරඟ බැලුවා ස්ටෝල්ස් වලට කතා කරා. ඉතින් ඔයාලා ගොඩක් දේවල් වීඩියෝ එකෙන් රස විඳයි කියලා හිතනවා. ඒ වගේම විශේෂයෙන්ම අපිට තෑග්ගත් හම්බ වුණාද. ඉතින් ගොඩක් සතුටුයි. තවත් සතුටුයි. ඉතින් ඒ සතුට ඔයාලත් එක්කත් බෙදාගත්තා. ඉතින් එහෙනම් මම හිතනවා වෙනද වගේම ඔයාලට තවත් රසවත් වීඩියෝ එකක් අදත් අපි ගෙනාවා කියලා. එහෙනම් මේ වගේම තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙ ඔයාලත් එක්ක හම්බෙන්න එන්නම්. අපේ channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න he and she YouTube channel. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්. වරුණා පද බඳනා සිත සනසා නිතුනලවා හිරු මගුලට හින හෙන්නයි වරුණා පද බඳනා සිත සනසා නිතුනලවා